බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิภิกษุนาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิปรุสาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิสัมปัปปลาปาเวรมณีสิกขาปดังสมาธิยามิมิจฉาอาจีวาเวรมณีสิกขาปดังสมาธิยามิติสรเนนสัดดิงอาจีวอัตตมกสีลังดัมมังสาธุกังสุรักขิตังกัตวาอัปปมาเดนสัมภาเดตับบังสมันทาจักรวาเลสุอัตรากัจฉันตุเดวตาสัทธัมมังมุนิราจัสสุนันตุสักกมกดังธัมมัสสเวนคาลุอายังบัดันตาธัมมัสสเวนคาลุอายังบัดันตาธัมมัสสเวนคาลุอายังบัดันตา
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අදත් මේ සදහවත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන මේ ධර්ම දේශනා මාලාවේ තවත් පැය දෙකක පමණ කාලයක ධර්ම දේශනාවකට සවන් දීම සඳහායි සූදානම් වෙන්නේ. ධර්ම දානයාගේ මහත්ඵල භාවයත් ධර්ම ශ්‍රවණේ මහත්ඵල භාවයත් මේ පිරිස මනාව දැන හඳුනාගත් පිරිසක්. ඒ නිසා දිනෙන් දින අප්‍රමාණ වූ ධර්ම ගෞරවයෙන් යුක්තව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ඩ ලෝකයට දානය කරවන්න කටයුතු කරන්නේ මේ මහත් අවබෝධය තමන් ලබන වාග්ය මේ සකල ලෝක සත්වයාටම ලැබිය යුතුයි කියන උතුම් ප්‍රාර්ථනාව හිතේ තියාගෙන. ඒ උතුම් ප්‍රාර්ථනාවේ ප්‍රතිඵල සද්ධර්ම ශ්‍රාවක ඔබ ලබන්න නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම උන්වහන්සේ පිළිබඳව කෙරෙන මේ දේශනාව ශ්‍රවණය කරගන්න එක ඔබට බොහොම වටිනවා. එනම් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තව අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, මේ ධර්ම දේශනා මාලාවේ පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්න යෙදුනේ මේ භාග්‍යවතුන් වහන්සේ අබිනීහාරය පිළිබඳව කරුණු දක්වමින් සංසාරي තුල මොනතරම් පුණ්‍ය ධර්මයන් උන්වහන්සේ සිදු කළාද? ඒ සිද්ධ කරපු එක පින්කමක්වත් පුංචි පින්කම් නෙවෙයි. අපිට අල්පයි ස්වල්පයි වගේ පෙවුනට මහත්ඵල මහානිසංසදායක වෙන විදිහට පින්කම් සිදු කරන්න භාග්‍යතුන් වහන්සේ බෝධිසත්ව කාලේ කටයුතු කරලා තිබුණා. ඒ නිසා අපි ගිය දේශනාවේදී ගංගාරෝහණ පූජාව මදක් කෙටියෙන් සාකච්ඡා කළා. එතන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා කිසිම පින්කමක් පුංචි පින්කම් නැහැ කියලා. පින්නතේ මේ බුද්ධ වංශ පාළියේ අපි සාකච්ඡා කරමින් එන්නේ මේ සුමේද කතා කියන කොටස තාමත්. දීපංකර බෝසතාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබලා දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පුෂ්ප උපහාර ලැබලා ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලාගෙන් පුෂ්ප පූජා ලැබලා මල් ගොඩක යට වෙලා ඉන්න මොහොතේ ලෝක සත්වයාගේ දාණය පිළිගන්න සුදුසු භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන ශ්‍රේණාශ්‍රවයන් වහන්සේලා දානශාලාවට වැඩම කළාට පස්සේ සුමේද තාපසතුමා නැගිටලා මේ මඩ වල උඩ දැන් නම් වාඩි වෙන්නේ මල් ගොඩ උඩ. මල් ගොඩක් උඩ වාඩි වෙලා කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ මට මේ වාගේ විවරණයක් ලැබලා දුන්නා. මට පුළුවන්ලු බුදු වෙන්න. බුදුවරුන්ගේ වචනේ බොරු නෙවෙයි. එහෙනම් ඒකාන්ත වශයෙන් මට බුදු වෙන්න පාරමී පුරන්න පුළුවන්. දෙවිවරුත් ප්‍රීති ഘോഷා පවත්වමින්
සුමේද තාපසතුමාට සිහිපත් කරනවා ඔබ නිත්‍ය වශයෙන්ම බුදු වෙනවමයි. ඒ බුදු වෙන බව ඔබට තහවුරු කරන්න තව ස්වල්ප මොහොතකින් පෙර බෝසතුන් නියත විවරණ ලබාපු මොහොතේ පහළ වූ නිමිති ඔබ වෙනුවෙන්ද පහළ වෙනවා කියලා සඳහන් කරනවත් සමගම ඒ නිමිති 32ක් පහළ වෙන්න පටන් ගන්නවා. මේ නිමිති 32ම අපි සාකච්ඡා කළා දීපංකර බුදුරජාණන් වහන්සේගේ චරිතය සාකච්ඡා කරන තැන. ඒ නිමිති 32 මේ වෙලාවෙත් පහළ වෙනවා. එහෙනම් බෝධිසත්වයෙක් ලෞතුරා බුදු කෙනෙක් වෙනුවෙන් මේ නිමිති 32 පස් වතාවක් පහළ වෙනවා. එයින් පළවෙනි වතාව තමයි මේ නියත විවරණ ලබාපු වෙලාව. බෝධිසත්ව අවදීයේ පළවෙනි නිමිති පහළ වෙන්න පටන් ගන්නවා. මේ නිමිති දැකලා සුමේද තාපසතුමා කල්පනා කරනවා මේ තනියමම වැටහෙන ඥානයක්. අපි මීට කලින් දේශනාවක හත්තිපාල ජාතකයේ බොහොම කෙටියෙන් සිහිපත් කළා. මේ බෝධිසත්ව අවදීයේද කොයි තරම් තනිව වැටහීමේ නුවණක් තිබුණද කියන කාරණාව. මේ ත්‍රිපිටකයේ පුරාවටම ඒකට කරුණු කාරණා බොහොම සඳහන් කරනවා. එහෙනම් බෝධිසත්ව අවදීයේත් එහෙම වැටහුණා නම් මේ අන්තිමාත්ම භාවයට එනකොට මොනතරම් වැටහීමක් තියෙන්නද? සිද්ධාර්ථ කුමාරයාට කොයිතරම් වැටහීමක් තියෙන්නද? ඉතින් ඒ නිසා සිද්ධාර්ථ කුමාරයාට අමුතුවෙන් ගුරුවරු අවශ්‍ය වුණේ නැහැ. මේ තියෙන සකල ශිල්ප කලාවන් උන්වහන්සේට ස්වයම්භූ ඥාණයට ඉබේ වැටහෙනවා. නිසා මේ වෙලාවෙත් මේ Tamanටමයි වැටහෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු කරුණු ටික තහවුරු කරවා ගන්න උදාහරණ කීපයක් Tamanට වැටහෙනවා. රසක් වැටහෙනවා, නමුත් කීපයක් සඳහන් කරනවා. ඊළඟට මේ බුද්ධත්වයේ වෙනුවෙන් පිරිය යුතු පාරමිතා මොනවද? ඒකත් ඉබේ වැටහෙනවා. වැටහිලා Tamanටම තමා විසින් අවවාද කරගන්නවා. මෙහෙම කරන්න බුද්ධත්වයේ සොයා යන්න නම් මෙහෙම කරන්න කියලා. ඉතින් මේ බුද්ධ වංශ පාළියේ සඳහන් කරනවා මේ තනිව වැටහෙන කාරණා ටික කුමක්ද කියලා. මෙතන සඳහන් කරනවා බුද්ධස්ස වචනං සුත්වා දස සහස්සේන චූභයං තුට්ටෝ පමුදිතෝ එවං චින්තස්සහං තදා සඳහන් කරනවා. මොකද්ද සඳහන් කරන්නේ? දිවකුරු බුදුන්ගේද දස දහසක් සක්වල දෙවියන්ගේද යන දෙපක්ෂයේහි වදන් අසා එකල්හි මම තුටු පහට වූ යෙමි සතුටු සිත් ඇත්තෙමි. බුදුරජාණන් වහන්සේගේ නියත විවරණය මට ලැබුණා. දස දහස් ගණන් දෙවියන්ගේ වචනේ ප්‍රීති ഘോഷාව මට ලැබුණා. මම ඒකාන්තයෙන්ම බුදු වෙනවමයි කියන කාරණාව. ඒ නිසා කල්පනා කරනවා බුදුවරයෝ ඒකාන්ත වචන ඇත්තාහ. බුදුවරුන්ගේ වචන කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒකාන්තමයි ඒ වචනය. ප්‍රකාශ කළොත් ප්‍රකාශ කළාම තමයි ඒක ගලේ කෙටු අකුරට වඩා ඊටාම සත්‍යයි. ගලේ අකුර වෙනස් වෙන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේගේ වචනේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් බුදුවරයෝ ඒකාන්ත වචන ඇත්තාහ. ජින වූ සර්වඥයෝ නොසිස් වචන ඇත්තාහ. සර්වඥයන් වහන්සේලාගේ හිස් වචන නැහැ. ඒ වචනේ සම්පූර්ණයි, පිරීලයි තියෙන්නේ. බුදුවරයන්ගේ අපත්‍ය බසක් නැති මම ඒකාන්තයෙන් බුදු වෙමි. බුදුවරයන්ගේ අපත්‍ය බසක් නැතිනම් ඒ බව සත්‍යයි. ඒ කියන්නේ මම ඒකාන්ත වශයෙන්ම බුද්ධත්වයේ ලබනවාමයි කියලා තහවුරු කරගන්නවා. නැවතත් සිහිපත් කරනවා යම්සේ අහසෙහි දමන ලද ගල් කැටයක්, අහසට විසි කරපු ගල් කැටයක් කවදාවත්ම අහසේ රැඳෙන්නේ නැහැ. අපි යොදාපු ශක්තිය ඉවර වෙනවත් සමගම ඒ ශක්තිය තියෙනකන් උඩ යනවා. ඒ ශක්තිය ඉවර වෙනවත් සමගම මේ ගල් කැටය පහළට එනවා. ඒ කාරණාව ලෝක ධාතුවේ ඇත්තනම් මම බුදු වෙන බවත් සත්‍යමයි. ඒ කාරණාව ඇත්තනම් මම බුදු වෙන බවත් සත්‍යමයි.
යම්සේ සියලු සත්වයනට මරණය ඒකාන්ත සාස්වතද එසේයින්ම බුද්ධ ශ්‍රේෂ්ඨයන්ගේ බසද ඒකාන්ත සාස්වත වන්නේය. ගල් කටේ බිම වැටෙන බව සත්‍ය නම් භාග්‍යතුන් වහන්සේලාගේ වචනයත් එසේම සත්‍යයි. මේ ලෝකේ ඉපදුන සත්වයා ඒකාන්ත වශයෙන් මැරෙන බව සත්‍ය නම් භාග්‍යතුන් වහන්සේගේ වචනයත් එසේම සත්‍යයි. එහෙනම් මම ඒකාන්ත වශයෙන් බුදු වෙන බවද සත්‍යයි. යම්සේ රැය ගෙවීම පැමිණි කලෙහි හිල් උදා වීම ඒකාන්ත වේද. රැය ගෙවීම පැමිණි කලෙහි රාත්‍රියේ ගෙවීමත් එක්කම සූර්යාගේ උදාව සිද්ධ වෙනවා. රාත්‍රියේ ගෙවාගෙන සූර්යා උදා වෙනවා. එහෙනම් රැය ගෙවීම සිදු වෙනවත් සමගම සූර්යාගේ උදාව ඒකාන්තයෙන් සිදුවන්නේද බුද්ධ ශ්‍රේෂ්ඨයන්ගේ වචනයත් එසේම සත්‍යයි. එහෙමනම් මම බුදු වෙන බවත් සැබෑම සත්‍යයි. මේ උදාහරණ මේ ප්‍රකාශ කරන දේවල් මේ ගන්න කරුණු මේ ස්වයම්බු ඥාණයෙන් තමයි වැටහිලාමයි මේ සඳහන් කරන්නේ. 113 වෙනි ගාථාව පින්නතුනි සඳහන් කරනවා මෙසේ සයනෙන් නික්මුණු සිංහයාගේ නාද කිරීම ඒකාන්ත වේද එසේයින්ම බුද්ධ ශ්‍රේෂ්ඨයන්ගේ වචනේද ඒකාන්තයි. සයනෙන් නික්මුණු සිංහයා නිදාගෙන ඉන්න සිංහෙක් නිින්දෙන් අවදි වුණාට පස්සේ ඒකාන්ත වශයෙන් ඔහු සිංහනාද කරනවාමයි. ඒකත් මේ ලෝකේ සත්‍යම දෙයක්. ඔහු සිංහනාද කරන බව සත්‍යද භාග්‍යතුන් වහන්සේගේ වචනයත් එසේම සත්‍යයි. එහෙනම් මම ලෞතර බුදු වෙන බවත් ඒකාන්ත සත්‍යයි. යම්සේ ආපන්න සත්ත්වෙම එතන ආපන්න සත්ත්වෙම කියලා කියන්නේ ගැබිනි මව. යම්සේ ගැබ්ගත් මව කුසට දරුවෙක් ආවට පස්සේ ඒ අම්මා දරුවා බිහි කරනවාමයි. අය ජීවිත කාලෙම කුසේ තියාගෙන ඉන්නේ නැහැ. ඒ සිදු වෙන්නේම නැති දෙයක්. ගැබිනි මව දරුවා බිහි කරන බව සත්‍ය නම් බුදුවරයන්ගේ වචනේද සත්‍යයි. එහෙමනම් ඒ භාග්‍යතුන් වහන්සේ මට බුදු වෙන්න පුළුවන් කියලා ප්‍රකාශ කළා. ඒ කියන්නේ මම ඒකාන්තයෙන් බුදු වෙනවමයි. උඩ දෙව්ලොව යට මිනිස් ලොව දස දිසාවෙහි යන ධර්ම ධාතුව හිමිකොට ඔබිනොබ දිවකුරු ඔබිනොබ බුදුකුරු දහම් සොයන්නේ නම් මැනවි. උඩ දිසාවේ දෙවියෝ යට දිසාව එතන සඳහන් කරන්නේ මිනිස්සු. දස දිසාව ප්‍රධාන දිසා 4යි අනු දිසා 4යි. එතකොට 8යි උඩයි 8යි 10යි. මේ දස දිසාවෙහි ධර්ම ධාතුව හිමිකොට ඔබිනොබ බුදුකුරු දහම් සොයන්නේ නම් මැනවි. ඒ කියන්නේ මේ දස දිසාවෙම හැසිරෙමින් මේ බුද්ධ කාරක ධර්මයේ මං සොයන්නේ නම් මැනවි. මං දෙව්ලොව ගිහිල්ලත් හෙව්වේ බුද්ධ කාරක ධර්මයේ. මනුලොව ඉපදිලා හෙව්වේ බුද්ධ කාරක ධර්මයේ. ඇයි යට දිසාව ඊට පල්ලෙහාට සඳහන් කළේ නැත්තේ? මේ නියත විවරණය ලබා ගත්තට පස්සේ කවදාවත් සතර පායාදී දුගතියකට කියලා සඳහන් කරාම තිරිසංගාත්ම වල ඉපදුනා. නරකයට යන්නේ නැහැ. නරක, പ്രേත, අසුර කියන තැන්වල ඉපදෙන්නේ නැහැ. එහෙනම් මේ හැමතැනම හෙව්වේ බුද්ධ කාරක ධර්මයමයි. ඒ කියන්නේ බුදු බව කරවන ධර්මය. බුද්ධ කාරක ධර්මය. ඉන්සන් සඳහන් කරනවා එකල්හි බුදුකුරු දහම් බුදු බව කරවන බුද්ධත්වයේ ලබලා දෙන දහම් විමසනුයේ මහර්ෂි වූ පූර්ව බෝසතුන් විසින් ඇසුරු කළ සම්බෝධියට මහා මාර්ග වූ පළමුවන දාන පාරමිතාව දිකීමි. දැන් විමසනවා පෙර බෝසතුන් මේ මහර්ෂි තත්වයටපත් වෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේට මහර්ෂි කියන වචනයත් පාවිච්චි කරලා තියෙනවා. සියලුම ඍෂිවරයන්ට අධිපති කියන අර්ථයෙන් මහර්ෂි කියන වචනයත් ප්‍රකාශ කරලා තියෙනවා. සඳහන් කරනවානේ ලෝක ධාතුවේ
නම් 1018කින් ආමන්ත්‍රණය කරනවා කියලා. ඉතින් ඒ අතර මේ මහා ඍෂි කියන වචනයත් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් තිබිලා තියෙනවා. එහෙනම් මේ මහා ඍෂි භාවයටපත් වෙන්න පෙර බෝධිසත්වවරු කුමන ධර්මයන් අනුගමනය කළේද කියලා තමයි මෙනෙහි කරනවා. අන්න එහෙම මෙනෙහි කරනකොට තමයි මේ පළමුව දාන පාරමිතාව දිටීම. ඉස්සරලාම සම්පූර්ණ කරන්න ඕනේ දාන පාරමිතාවයි. මේ එක පාරමිතාව තමයි පාරමිතා කීයක් හැටියට මේක පුරන්න ඕනේද? පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. එතන මේක බොහෝ වෙලාවට හරියට කල්පනා කරුවේ නැත්නම් අපි වරද්ද ගන්නවා. අපි කල්පනා කරගෙන ඉන්න පාරමිතාව ලොකුම එක. උපපාරමිතාව ඊට වඩා ටිකක් කුඩා එක. පරමත්ත පාරමිතාව චූටි මේක. නමුත් මේ උප කියහම දැන් උපනායක කියහම ප්‍රධාන නායකයාට වඩා ටිකක් කුඩායි. අරයට තියෙන බලතලම නැහැ. උපනායකයා ඉන්නකොට ප්‍රධාන නායකයා ඉන්නකොට උපනායකයා කණ්ඩායම හසුරවන්න යනවා අඩුයි. අරයගෙන් උපදෙස් ලැබුණොත් විතරයි එතෙන්ට යන්නේ. ඒ කියන්නේ උප කියලා කියන්නේ ටිකක් ප්‍රධානට වඩා කුඩායි. හැබැයි ඒ සිංහලේ පාලියට යනකොට උප කියලා කියන්නේ පාරමිතාවට වඩා උපපාරමිතාව මහා බරපතලයි. උපපාරමිතාවට වඩා පරමත්ත පාරමිතාව ඊටත් වඩා බරපතලයි. තමන් හොයාගත්තා වූ ධන සම්පත් දන් දෙන එක පාරමිතා. තමන්ගේ අංගපසංග දන් දෙන එක උපපාරමිතා. හොයාගත්ත ධන සම්පත් දන් දෙන එක ලේසි. ඔය අතපය දන් දෙන එකේ තරම් ලේසි නෑ. ඒ කියන්නේ එහෙනම් පාරමිතාවට වඩා උපපාරමිතා හරි ප්‍රබලයි. අතපය දන් දෙන්න පුළුවන් කියලා කියමු ශරීර කොටස්. ජීවිතේ දන් දෙන එක ඊට වඩා අමාරුයි. පරමත්ත පාරමිතා කියලා කියන්නේ පාරමිතා ටික වැඩිලා කවුරු හරි මගෙන් ජීවිතේ ඉල්ලුවොත් දැන් ජීවිතේ දෙන්න ලෑස්ති. එහෙනම් මෙන්න මේ කාරණාවේ දාන පාරමිතාව මුලින්ම අරමුණු වෙනවා. දාන පාරමිතාව අරමුණු කරලා ඒ දානය කොහොම සම්පූර්ණ කරන්නද? මෙතන මේ දානය කියන වචනේ තේරුම Tamanට අවවාද කරගන්නවා. ඔබ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න. බුදු බවට යන්න ඕනේ නම් දාන පාරමිතාව ඔබ සම්පූර්ණ කරන්න. කවුද මේ කියන්නේ? සුමේද තාපසතුමා විසින් සුමේද තාපසතුමාටම කියා ගන්නවා. බුදු වෙන්න ඕනේ නම් බුද්ධ කාරක ධර්මයේ හරියටම පුරන්න. පින්නතුනි දන් දෙනවා කියලා කියන්නේ අත්හරින්න පුරුදු කරනවා කියන එකයි. දන් දීම කියන්නේ අත්හැරීම. එතකොට මේ අත්හැරීම කියන කාරණාව මේ සොයාගත්ත ධන සම්පත් විතරක් අත්හැරියාම ඇද්ද? ශරීරාංග විතරක් අත්හැරියාම ඇද්ද? ජීවිතේ විතරක් අත්හැරියාම ඇද්ද? ඒමදි. තවත් අත්හරින්න තියෙන හුඟක් දේවල්. එතකොට එහෙනම් මොනවද තව අමුතු දේවල්? ධන සම්පතුත් අත්හැරියා, අංගපසංගත් අත්හැරියා, ජීවිතෙත් අත්හැරියා. තව මොනවද තියෙන්නේ? තවත් තියෙනවා. ඒ සඳහා තව බොහෝ දේවල් ඕනේ. අපි මෙහෙම උදාහරණයක් ගත්තොත් කොයිතරම් වීරිය කළ යුතුද කියලා. පුද්ගලයෙක් කල්පනා කරනවා පීනන්න. පීනන්න දැන් වතුරට බැස්සා. දැන් Taman ගිලෙන තරම් වතුරේ ඉන්නේ. හැබැයි අතපය හොල්ලන්න නැතුව නම් ඉන්න බෑ. අතපය හොල්ලන එක නවත්තපු ගමන් නවත්තුක බං යට යනවා. අතපය හොල්ල තමයි වතුර උඩ ඉන්න වෙන්නේ. ඒ ඉන්නවා වුණාට ඒ පීනනව නෙමෙයි. හිමින් අතපය හොල්ල ඉන්නකොට ජලයේ මත ඉන්නවා. ජලයේ කපාගෙන ඉස්සරහට ඇදෙන්න නම් මේ අතපය වලට ඊට වඩා වෙර යොදලා හොලවන්න ඕනේ. එතකොට තමයි ටික ටික ඇදෙන්න පටන් ගන්නේ. එහෙමනම් අත්හරින්න කියනකොට භාග්‍යතුන් වහන්සේ අපිට අත්හරින්න කියලා දේශනා කළා මේ පන්සිල් පද පහෙන් කීවෙත් අත්හැරීම. මේ තමයි ශ්‍රේෂ්ඨ අත්හැරීම. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං. මගේ ජීවිතයේ මෙතෙන් පටන් කිසිම දවසක මං අනුන්ගේ පණ නසන්නේ නැහැ. අනුන්ගේ පණ නසනවා කියන කාරණාව මගේ ජීවිතෙන් සදහටම අත්හැරලා දානවා.
බාහන භාග්‍යතුන් වහන්සේ අත්හැරීම අපිට පුරුදු කරලා තියෙන හැටි. අත්හැරීම කියන වචනේ පැත්තක තියලා සීලය කියන වෙන මාතෘකාවක් ඔස්සේ ඇවිල්ලා මිනිස්සුන්ට අත්හැරීම එතනින්ම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දීලා. හොරකම් කරනවා. මගේ ජීවිතේ කවදාවත් අන්සතු වස්තුව පැහැර ගැනීම කියන කාරණාව මම සදහටම අත්හැරලා දානවා. අනුන්ගේ කාමවස්තු පරිහරණය කරන එක සදහටම අත්හැරලා දානවා. අනුන් රවට්ටන්න බොරු කියන එක සදහටම අත්හැරලා දානවා. මදයට සහ ප්‍රමාදයට පත් කරන දේවල් සදහටම අත්හැරලා දානවා. මේ නිවන් සොයාගෙන යන මට්ටමයි. නමුත් මේක ඊටාම සාමාන්‍ය පෙරපාසල් මට්ටමයි. එහෙනම් ඊට පස්සේ තියෙනවා අෂ්ටාංග සීලය. ඊළඟට තියෙනවා නව සීල්. ඊළඟට තියෙනවා දස සීල්, සාමණේර සීල්, උපසම්පදා සීල්. සීල් කොච්චරද? එහෙනම් අෂ්ටාංග සීලයේදී හරියටම අත්හැරියානම් නච්ච, ගීත, වාදිත, විසූක, දස්සන. මේ අටසිල් වල ඉන්න කෙනාට අටසිල් වල ඉන්න අයට කවදාවත් ගීත අහන්න බෑනේ. ගීත අහන්න බෑ, නෘත්‍ය බලන්න බෑ. පන්සිල් වල ඉන්න කෙනාට පුළුවන්. මේ සඳහන් කරන්නේ පන්සිල් වලින් ඉහළ මට්ටමට. දැන් අද මම අටසිල් අරගෙනයි ඉන්නේ. කෙනෙක් කල්පනා කරනවා. මට දැන් හිතෙනවා රූපවාහිනිය හැමදාම බලන ටෙලිනාට්‍ය දැන් යනවා. නමුත් අද සිල් අරන් හින්දා මම ඒක බලන්නේ නැහැ. සිල් අරන් හින්දා බලන්නේ නැහැ. හැබැයි හිත බලනවා. තාම නීවරණ ප්‍රහාණය කරන මට්ටමට ඇවිල්ලා නැහැ. මේ මට්ටම තියෙන්න බෑ. එහෙමනම් ඒ ටෙලිනාට්‍ය සදහට මම අත්හැරලා තියෙන්නේ. ආයෙ ඒක බලන්න හිතෙන්නේ නැහැ. සිල් ගත්ත හින්දා නෙමෙයි. අටසිල් ඇතත් නැතත් ඒ රූපවාහිනිය බලනවා කියන කාරණා මම සදාහරම ජීවිතේ අත්හැරලායි තියෙන්නේ. ගීතයක් නම් අහන්න හිතෙනවා. සිල් අරන් හින්දා බෑ. නෑ, ගීත අහන්න තියෙන තණ්හාව සදාහරම මම අත්හැරලායි තියෙන්නේ. නිවන් දකින්න යන මට්ටම තියෙන එතන. නීවරණ ප්‍රහාණය වෙන මට්ටම තියෙන්නේ එතන. එහෙම නැත්නම් අපි බැඳලා ඉන්නේ. ලෙහාපු ගමන් යනවා. කුළු හරකා ලෙහාපු ගමන් දුවනවා කැලේට. අපිත් බැඳලා ඉන්නේ මේ සිල් කියන රාමුව කඩාපු ගමන් පයින්නවා. එහෙම තාම නිවන් දකින්න ලං වෙලා නැහැ ඒ පුද්ගලයා. පංච නීවරණ යටපත් වේවා කියලා මෙතන අදිෂ්ඨාන කෙරුවට ඒ නීවරණ යටපත් වෙන්න මේ වාගේ වීරියක් තියෙන්න ඕනේ. එහෙමනම් අත්හැරීම මේ සීලය කියන කාරණාව තුළ භාග්‍යතුන් වහන්සේ මනාව අත්හැරීම ගැන පැහැදිලි කරලා තියෙනවා. අපිට සීලය ගැන කතා කරන්න තව මෙතන සීල පාරමිතාවකුත් තියෙනවා. මෙතෙන්ට අපි මේ අත්හැරීම නිසා දානය ගැන සඳහන් කරන්නේ. එහෙනම් දාන පාරමිතාව සම්පූර්ණ කළ යුතුයි. ඒ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න කොයි තරම් උන්වහන්සේ කැපකිරීම කළාද? මොන තරම් උන්වහන්සේ ඒක දියුණු කළාද? මොන තරම් අත්හැරියද? සත්‍රුවන් පිරිච්ච මාලිගා දොරවල් ඇරලා තියලා අඬ බෙර ගහලා ආසනයක් අරගෙන මාලිගාවෙන් ටිකක් දුරට ගිහිල්ලා ආසනයේ උඩ වාඩි වෙලා ප්‍රීතියෙන් ඉපිලෙමින් බලාගෙන ඉන්නවා. මිනිස්සු ධන සම්පත් ගෝණිවල, උරවල, වාහනවල, රථවල පුරවගෙන අරන් යනවා. ඒ ධන සම්පත් අයිති දුප්පත් අයට විතරක් නෙමෙයි, මධ්‍යම අයට විතරක් නෙමෙයි, කෝටිපති සිටුවරුන්ටත්, අන්ත දුගියටත්, මධ්‍යම පාන්තිකයටත් ඒ ධනෙ කැමැතිසේ අරගෙන යන්නයි දොර ඇරලා තියෙන්නේ. ඕගොල්ලෝ වැඩි ගන්න එපා, ඕගොල්ලන්ට තියෙනවා. මේගොල්ලන්ට වැඩි දෙන්න කියලා උන්වහන්සේගේ දානේ පාරමිතාව සම්පූර්ණ කරනකොට මේ වෙනකොට දානේ හුඟ වැඩිලා. ඒ වෙනකොට එතන තිබුණේ නැහැ. ඕන කෙනෙක්, කැමැති විදිහට අරගෙන යන්නයි මේ සත්‍රුවන් පිරිච්ච මාලිගා ඇරලා දන් දීලා තියෙන්නේ. මෙහෙම මේ පාරමිතාව සම්පූර්ණ කරගෙන ඇවිල්ලා ඊළඟට උපපාරමිතා ගාවට ආවා. ශරීරාංග දන් දෙනවා. එක අවස්ථාවක ජාතක පාළියේ සඳහන් කරනවා. රාජකුමාරයා ඉස්සරලාම අභිෂේක කරන්නයි සූදානම්. රාජකුමාරයාගේ බලාපොරොත්තුවම සිංහාසනාරූඪ වීම. පුදුම ප්‍රඥාවන්තයි, පුදුම සීලවන්තයි, පුදුම ගුණවන්තයි. රටේ මිනිස්සු අප්‍රමාණ ප්‍රීතියෙන් සතුටින් රජුරුවන්ගේ වැඩිමහල් පුතා සිංහාසනේ වාඩි කරව ගන්න බලාගෙන ඉන්නේ. පාවඩේල වියම් බැඳලා, පහන් දැල්වලා, තොරන් ගහලා, කුංකලස් තියලා
සේසත් අරගෙන, මුරායුධ අරගෙන, බටපිරිස් ප්‍රදාන කරගෙන, තූර්ය වාදනය කරමින් කුමාරයා එක් කරගෙන යනවා සිංහාසනය ගාවට. සිංහාසනය ළඟට ගිහිල්ලා නතර වෙලා මේ වාගේ ප්‍රකාශයක් කළා. මේ වෙලාවේ කවුරු හරි ඇවිල්ලා මගේ හෘද මාංශය ඉල්ලනවා නම් මගේ අතින්ම ආයුධයක් අරගෙන ඉලෑට කෝටු කපලා හරියට නෙළුම් කැකුලක් සහ මුලින්ම උදුරලා ගන්නවා වගේ මගේ හෘද මණ්ඩලයේ ලේ වගුරවා මගේ අතින්ම ගලවලා දන් දෙන්න මට දැන් තියෙන ආසාව අර සිංහාසනේ ඉඳගන්න මට නෑ. කවුරු හරි ඇවිල්ලා මගේ ලේ ඉල්ලුවොත් මා අතින්ම මගේ ශරීරය පළුදු කරලා මේ ශරීරයේ ලේ නැතුව වියලිලා වැටෙනකන් භාජන පුරවා ලේ දන් දෙන්න තියෙන ආසාව ඔය සිංහාසනේට යන්න මට නෑ. කවුරු හරි ඇවිල්ලා බඩගිනි කියලා මගේ මස් ඉල්ලුවොත් තියුණු පිහියක් අරගෙන හිටගෙන ඉන්න පුළුවන් තාක්කල් අතපය වාරු අරගෙන කපන්න පුළුවන් තාක්කල් මගේ ඇඟේ මාංශය මා අතින්ම කපා වුන් උදෙසා ආහාරයට දෙන්න මට තියෙන ආසාව මට තියෙන කැමැත්ත අර සිංහාසනේට මට නෑ. එහෙනම් අංග ප්‍රත්‍යංග දන් දෙන්න පුරුදු කරලා තිබ්බ තරම් ශරීර මාංශය දන් දෙන්න පුරුදු කරලා තිබ්බ තරම් එහෙනම් මේ දාන පාරමිතාව පුරාගෙන යනකොට උන්වහන්සේ මේ තැන්වලටත් මේ විදිහටම ආවා. මේ කටයුතු සියල්ල සම්පූර්ණ කරලා මේ මහා පාරමිතාව මේක වෙස්සන්තර රජුරුවත් බුදුන්පත් කළා. ඒ කියන්නේ අනික් බුද්ධ කාරක ධර්ම 9ම සම්පූර්ණ කරලා ඉවර වෙන තුරුත් දාන පාරමිතාව තාමත් තියෙනවා. මහා පාරමිතාව. එහෙමනම් මේ සංසාරයෙන් එතර යන්න දන් දෙන්න එපාද? ඕනෙම නැද්ද දන් දෙන්න? ඕනෙමයි දන් දෙන්න. නමුත් ඇතම් කෙනෙක් කතා කරනවා භාවනාවෙන් පමණයි සංසාරයෙන් එතර යන්න පුළුවන් කියලා. භාවනාව අවශ්‍යයි. නමුත් භාවනාවෙන් පමණයි එතර යන්න පුළුවන් කියලා කියහම ඒක මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙන. ඒක භාග්‍යතුන් වහන්සේ එහෙම කාරණාවක් දේශනා කරලා නැහැ. අපිට නිවන් දකින්නයි ඕනේ. උන්වහන්සේට ඕනේ බුද්ධත්වයේ ලබන්න මිනිස්සුන්ට නිවන හොයලා දෙන්න. අපේ ගුරු තනතුරට යන්න. එතෙන්ට එන්න ඒ මහා වීරයන් වහන්සේට දාණය මේ තරම් පිටුවහලක් වුණා නම් අපිට නිවන හොයන්න දාණය එපා නැහැ. දාණය අත්‍යවශ්‍යයි. නිවන් හොයාගෙන යන මාර්ගයට දාණය අත්‍යවශ්‍යයි. ඒක තමයි මේ මාර්ගයේ එක. එහෙමනම් දානීය ගාවට සීලය. ඒ දානීය ගාවට සීලය. සිල්වතුන් උදෙසා දන් දෙනවා නම් දානීය මහත්ඵලයි. තමන් සිල්වත් වෙලා දන් දෙනවා නම් කාට දන් දුන්නත් ඒ දානීය මහත්ඵලයි. හැබැයි මමත් සිල්වත් මගේ ප්‍රතිග්‍රාහකයත් සිල්වත් නම් ඒ දානීය අතිශයින් මහත්ඵලයි. සිල්වත් ප්‍රතිග්‍රාහකයෝ හම්බ වෙන්නේ නැහැ කියලා දාන පාරමිතාව පුරන බෝධිසත්වවරු මේ සත්පුරුෂයන් නැත්තම් මාර්ගඵලලාභීන් හමු වෙන කාලවල විතරක් දන් දීලා මේ වැඩේ කරන්න ගියා නම් අපේ බුදු පියාණන් වහන්සේ අපිට හම්බ වෙන්න තව කොච්චර කල්යයිද? ඒ බුදුවරු පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ලෝකේ මාර්ගඵලලාභීන් ඉන්නේ ටික කාලයයි. බොහෝ කාලයක් ජීවත් වෙන්නේ මාර්ගඵල ලබාපු නැති අය ක්‍රමක්‍රමයෙන් දුස්සීලයි. එහෙනම් මේ කෙටි කාලය තුල විතරක් මේ මහා පාරමිතාව මේ උත්තරමිය සම්පූර්ණ කරලා කවද ඉවර කරන්නද බුද්ධ කාරක ධර්මය? අන්න ඒ නිසා තීරණය කළා මේක සම්පූර්ණ කරන්න ඕන නිසා ඊළඟට මම සිල්වත් වෙලා දන් දෙනවා නම් මගේ දාණය ඒ මහත්ඵලයි. දාන පාරමිතාව පුරාගෙන ආපු මහ උත්තරමියෝ එතනින් සීල පාරමිතාවට මාරු වෙනවා. තමන් සිල්වත් වෙවි දන් දෙනවා. එතකොට දානීය අතිශයින් මහත්ඵල කරගන්නවා. එහෙනම් දානේ මේ ගමනේ යන්න අවශ්‍යමයි. ඊළඟට දානේ එපා සීලෙමත් එපා. සමහර අය කියනවා දානේ සීලය දෙකම වටින්නේ නැහැ. භාවනාවයි වටින්නේ කියලා. මේ අපේ රටේ ඉන්නවා එහෙම කියන අය. එක තැනක ධර්මදේශනාවකට ගියපු වෙලාවක මගෙන්ම ඇහුවා. මේ ලොකු භාවනා මධ්‍යස්ථානයක් කරන කෙනෙක්. ස්වාමීන් වහන්සේ මේ එන අය
මේ දානේකුයි සීලේකුයි පස්සේ දුවනවා මිසක් මේ භාවනාවට වැඩි ඇල්මක් දක්වන්නේ නැහැ. මොකද මේගොල්ලන්ට භාවනාව විශේෂයි කියන එක පැහැදිලි කරලා දෙන්න කියලා මගෙන් මිල්ලීමක් කළා. සීල විසුද්ධියක් නැතුව කොහෙද චිත්ත විසුද්ධියකට යන්නේ? ඉතින් උත්තර දෙන්න හරි අමාරු වෙනවා සෑහෙන කාලයක්. නමුත් ධර්මයේ නිසා ඒ සියල්ල අතහැරලා උත්තර දෙන්න වෙනවා. දානය සම්පූර්ණ කරන්න ඕනේ. සීල විසුද්ධියක් ඕනේ. සීල විසුද්ධියෙන් තමයි චිත්ත විසුද්ධියට යන්නේ. භාවනාව වඩ아가න යන යෝගාවචරයා තමන්ගේ හිත සමාධියට එන්නෙම නැත්තම් ආපහු හැරිලා බලන්න ඕනේ තමන්ගේ සිල් දිහා. එතකොට වැටහෙන අඩුපාඩුවක් තියෙනවා මගේ. ඒක පිරිසිදු කරලා ඉඳගත්තා නම් එතන ඉඳලා ඉස්සරහට යන්න පටන් ගන්නවා. එහෙනම් සීලය පිරිසිදු වෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මේ පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා. උපසහ පරමත්ත කියන ඒවා අපි කුඩාවට සලකනවා වගේ වර්තමාන වෙනකොට බොහෝ දෙනා මේ සීල, සමාධි, ප්‍රඥා කියන කාරණාවත් වරද්දනවා. හිතලා නොදැන වරද්දනවා නෙමෙයි, දැනගෙන වරද්දනවා. සමහර අය සඳහන් කරන හැටියට බුදුරජාණන් වහන්සේටයි වැරදිලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ තමයි දේශනා කරුවේ සීලෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට කියලා. නමුත් මේ ඇතැම් අය සඳහන් කරන්නේ නැහැ මුලින්ම ප්‍රඥාවට, ප්‍රඥාවෙන් සීලයට, එයින් සමාධියට. ප්‍රඥාවෙන් සමාධියට, එයින් සීලයට. ඒකවල බලාගෙන ගියාම දැන් මේක වැරදිලා තියෙන භාග්‍යතුන් වහන්සේ. නමුත් අපි කවුරුවත් දන්නේ නැහැ අපිට කොච්චර වැරදිලාද කියලා. ඒ නිසා අපි මේ කාරණාවල් හරියටම විසඳගත්තේ නැත්නම් ඒත් අපිට නිවනට හරියට බාධා කරනවා. ඊළඟට සඳහන් කරනවා යම්සේ දියකිරි යම් කිසිවකින් පරිපූර්ණ වූ කුඹයක් යටිකුරු කරන ලදුවේ දිය නිර්වශේෂ කොට වගුරුවාද එහි නොරැඳේද. කලගෙඩියකට පුරවලා තියෙනවා වතුර හෝ කිරි. නමුත් ඒක අනිත් පැත්ත හැරෙව්වහම එක ජල බිඳුවක්වත්, එක කිරි බිඳුවක්වත් ඒ කලගෙඩියේ රැඳෙන්නේ නැතුව සියල්ලම පහව යන බව ඒකාන්තයි සත්‍යයි. ඒ තුල නොරැඳෙද්ද එසේමයි හීනෝත්කෘෂ්ඨ මධ්‍යම වූ යාචකයන් දැක යටිහුරු කළ කලයක් සෙයින් නිර්වශේෂ කොට දන් දෙව. කාටද කියන්නේ? සුමේද තාපසතුමා. සුමේද තාපසතුමාටම කියා ගන්නවා. කලගෙඩියේ මුණින් හරවහම මුකුත් ඉතුරු වෙන්නේ නැද්ද? ඒ වගේ ඔබේ දාණය දෙනකොට උත්කෘෂ්ඨ, මධ්‍යම, හීන. නැත්නම් හීන, මධ්‍යම, උත්කෘෂ්ඨ. මෙතන සඳහන් කරන්නේ හීනෝත්කෘෂ්ඨ මධ්‍යම, හීන උත්කෘෂ්ඨ මධ්‍යම. මේ කියන අය කවුරුවත් මේ ඇති අය නැති අය කියලා සලකන්න එපා. ඔබේ දානේ ඇති නැති හැමෝටම දෙන්න. ඉතුරු කර දෙන්න එපා. නැති අයට දෙන්න කියලා ඉතුරු කර දෙන්න අවශ්‍ය නැහැ. ඇති නැති හැමෝටම දෙන්න. කොයි වගේද? මුණින් හරවහම කලය සම්පූර්ණයෙන් හිස්වන්නාසේ. මේකට සඳහන් කරනවා යම් හේකින් බුදුකුරු දහම් වූ මෙතෙක්ම නොවන්නාහුද එහෙයින් යම් ධර්ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නහුද ඒ අනිකෙකු බුදුකුරු දහම් සොයන්නේ. යම් හේකින් මේ බුදුකුරු දහම් මෙතෙකයි නොවන්නාහුද යම් ධර්ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහුද මේ බුද්ධ කාරක ධර්ම යම්සේ ප්‍රමාණයක් ඇද්ද බුද්ධත්වයේ කරවන ඒ ධර්ම සමූහය ඒ ආකාරයෙන්ම සම්පූර්ණ කරගන්න ඕනේ. කොතරම්ද බුද්ධත්වයේ උදෙසා සම්පූර්ණ කරන්න ඕනේ පාරමිතා ප්‍රමාණයක්? ඒ පාරමිතා ප්‍රමාණය ඒ ආකාරයෙන්ම සම්පූර්ණ කරන්න. බුද්ධත්වයේ වෙනුවෙන් කෙතරම් දන් දිය යුතුද? ඒ දිය යුතු තරම් දන් බුද්ධත්වයේ වෙනුවෙන් දිය යුතුයි. මේ කාරණාව නම් ඕනේ නැහැ. මම මේ වාගේ මහ පිංකම් කරලා තියෙනවා මේක නොකලාට කමක් නැහැ කියලා අතහැරලා යන්න බෑ. කොයි ප්‍රමාණයක් කළ යුතුද ඒ ප්‍රමාණය කළ යුතුමයි කියන කාරණාව. එකල්හි සොයන්නේ මහර්ෂි වූ පූර්ව බෝධිසත්වයන් විසින් භාවිත බහුලීකృత වූ දෙවැනි සීල පාරමිතාව දිටීමි. දාන පාරමිතාව මේ විදිහට අවවාද කරගෙන මේ මහර්ෂි තත්වයටපත් වෙන්න වූ දෙවැනි පාරමිතාව මොකක්ද කියලා කල්පනා කරනකොට සීල පාරමිතාව දැක්කා.
දැන් සම්පූර්ණ කරන්න තියෙන්නේ සීල පාරමිතාවයි. ඒ නිසා සඳහන් කරනවා ඉදින් තෙපි සම්බෝධියට පැමිණෙන්නට ඍෂිය වූනම් දෙවැනි වූ මේ සීල පාරමිතාව දැඩි කොට සමාදන්ව සීල පාරමිතාව සම්පූර්ණ කරව එවත් සීලයාගේ පරතරයට යව සීලේ කෙරවලට යන්න සීල පාරමිතාව සම්පූර්ණ කරන්නයි සීලේ කෙරවලට යන්නයි මේ අතන මෙතන ටික ටික බලනකොට අඩුපාඩු තියෙන්න බෑ සම්පූර්ණ කරන්න කියලා තියෙනවා නම් යම් ප්‍රමාණයකට සීලය ඒ ප්‍රමාණයටම මේ සීලය පුරලා සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. කොයි විදිහටද කියලා සඳහන් කරනවා. යම්සේ සෙමර මුතෙමේ වලක් කිසිවෙක්හි ලැබුණේ වාලදිය නොසිඳීද එහිම මරණයට පැමිණේද. කවුද මේ චමරි මුව එහෙම නැත්නම් අපි සෙමර මුව කියලා සඳහන් කරනවා. මේ සෙමර මුවා කියන සතා තමන්ගේ වලිගයට බොහෝම ප්‍රියයි. කැලෑවේ දුවගෙන යනකොට වලිගේ පැටලෙනවා යමක. මේ කෙනෙක් තමන් මරන්න යලවන්නේ. මරණයෙන් බේරෙන්නයි දුවන්නේ. වලිගයේ පැටලුණා කියලා දැනුනොත් එතරම් නතර වෙනවා. මේ එලවගෙන එන කෙනා මම මරාගෙන කයි. වලිගේ කඩලා දාලා හරි ජීවත් මට ජීවිතය ලැබෙයි. එහෙම හිතන්නේ නැහැ. මම මරාගෙන කෑවත් වලිගය ඉතුරු වෙන්න ඕනේ. ඒ තරම් ඔහු වලිගයට ප්‍රිය කරනවා. එහෙනම් මේ සීල පාරමිතාව ජීවිතේ නැති වුණත් අතපය නැති වුණත් සීලය ආරක්ෂා කරන්න. ජීවිතේ නැති වුණත් සීලය කඩන්න එපා. කවුරුවත් ජීවිතේ නැති කරනවා කියලා සිල් කඩන්න කීවත් සිල් කඩන්න එපා. අන්න එහෙමයි සිල්හි පිහිටන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒක හරි ශක්තිමත් සීලයක්. කොයි වගේද යමෙක් ප්‍රාණඝාතය අතහැරියානම් ඒ සීලය ආරක්ෂා කරන තාක්කල් ලේසියෙන් කෙනෙකුට තමන් අකමැති වෙලාවේ තමන් මරන්න නම් බෑ. සංසාරේ මේක ප්‍රගුණ කරලා තියෙනවා නම් අකමැති වෙලාවේ මරන්න බෑ. මෙන්න සඳහන් කරන්නේ හොඳට මේක ප්‍රගුණ කරලා තියෙනවා නම් කවුරු හරි ඇවිල්ලා අපිට ගෙනල්ලා දෙනවා එළු පැටියෙක්. අපිට ගෙනල්ලා දෙනවා පිහියක්. මේ පුද්ගලයා කඩුවක් ගෙනල්ලා මගේ බෙල්ලට තියා ගන්නවා. මේ එළුවගේ බෙල්ල කැපුවේ නැත්තම් උඹේ බෙල්ල කපනවාමයි. මේ එළුවගේ බෙල්ල කැපුවොත් මට මේ එළුවගේ ඇඟේ තියෙන ලෝමගස් ගන්නට සංසාරේ මගේ බෙල්ල කැපෙන්න සිද්ධ වෙයි. ඔබ අද මගේ බෙල්ල කැපුවොත් මට අහිමි වෙන්නේ කාත්මයයි. මේ බෙල්ල කැපුවොත් මට ආත්ම කෝටි ප්‍රකෝටි ගානක් මේ විදිහටම අහිමියි. ඒ වෙනුවෙන් අද මගේ බෙල්ල කැපුවත් මම මේ සතාගේ බෙල්ල කපන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරන්න පුළුවන් තැනට සීලේ ප්‍රගුණ කරන්න අවශ්‍ය වෙනවා. එහෙම සීලයක් ප්‍රගුණ කරන්නයි බෝසතාණන් වහන්සේ මේ සූදානම් වෙන්නේ. එහෙනම් කොයි වගේද ඊළඟට මෙතන සඳහන් කරනවා. එසේයින්ම තෙපි ප්‍රාතිමෝක්ෂ සංවරාදී සිව් බිම්හි සිල් පුරව සමර මුවා වාලදියසෙයින් හැම කල්හි සීලය ආරක්ෂා කරවේ. සමර මුවා වලිගේ යම්සේ ආරක්ෂා කරනවද සීලය හැමදාම මේසේම ආරක්ෂා කරන්න. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. මොකද්ද මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ? විශේෂයෙන් භික්ෂුව සඳහා දේශනා කරපු සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. නිර්වාණය වෙනුවෙන්ම තියෙන සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. හැබැයි ඉතින් රහත් භාවයේ හොයාගෙන නිවන හොයාගෙන යන ගිහි කෙනාට උනත් මේ උත්කෘෂ්ඨ සීලයට එන්න ඕනේ එතෙන්ට එනකොට. ඒක භික්ෂුවට විතරක් නෙවෙයි. නමුත් භික්ෂුව ඍජුවම නිවන් සඳහාම බැහැගත් කෙනෙක් නිසා කෙලින්ම උන්වහන්සේට ප්‍රාතිමෝක්ෂ සංවරය. නමුත් ක්‍රමක්‍රමයෙන් ගිහියා දෙතෙන්ට පැමිණිය යුතුයි. සීල විසුද්ධියට අති උතුම් තැනටම පැමිණිය යුතුයි. ඊළඟට සඳහන් කරනවා ආජීව පාරිශුද්ධ සීලය. මොකද මේ ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ? ජීවත් වීම සඳහා වැරදි වැඩ කරන්නේ නැහැ කියන එකට කියනවා ආජීව පාරිශුද්ධ සීලය.
මගේ ජීවිතයේ උදෙසා මම වැරදි වැඩ කරන්නේ නැහැ. ජීවත් වීම උදෙසා ප්‍රාණඝාත කරන්නේ නැහැ. ජීවත් වීම උදෙසා හොරකම් කරන්නේ නැහැ. ජීවත් වීම උදෙසා කාමමිත්‍යාචාරයේ යෙදෙන්නේ නැහැ. නැත්නම් ජීවිතේ සැපවත් කර ගැනීම වෙනුවෙන් කාමමිත්‍යාචාරයේ යෙදෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රාණඝාත, අදත්තා දාන, කාමමිත්‍යාචාරය ඒ වගේ යෙදෙන්නේ නැහැ. ඊට අමතරව ජීවත් වීම වෙනුවෙන් බොරු කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. පරුස වචන කියන්නේ නැහැ. හිස් වචන කියන්නේ නැහැ. කාරණා 7යි. මෙන්න මේ කාරණා 7 දිවි හිමියෙන් ආරක්ෂා කරනවා කියලා කියන්නේ ආජීව පාරිශුද්ධි සීලයයි. මේ කාටද? ගිහියයිට. එතකොට භික්ෂුන් වහන්සේට එක්විසි අනේසණයෙන් වැළකෙන්න කියලා දේශනා කරලා තියෙනවා. අනේසන 21ක් තියෙනවා. මොකද මේ එක්විසි අනේසණය? ඒකට අයිති වෙනවා වෙදකම් කරන එක, නැකක් කියන එක, නිමිති බලන එක. මේ වගේ බොහෝ දේවල් එක්විසි අනේසණයට අයිතියි. ගිහි කටයුතු ඒවා කරන්න ගිහියයි ඉන්නවා. ගිහි කටයුතු පැවිදි ජීවිතයට ගැලපෙන්නේ නැහැ. එහෙනම් මේවට එක්විසි අනේසණ කියලා සඳහන් කරනවා. ඊට පස්සේ මේක අඟුලිමාල සූත්‍රයේත් මෙහෙම ප්‍රශ්නයක් එනවා. අර කාන්තාවක් දරුවෙක් බිහි වෙන්නේ නැතුව වේදනාවෙන් ඉන්න වෙලාව. භාග්‍යතුන් වහන්සේ පිරිතක් උගන්වනවා. කලින් නම් කීවේ මගේ ජීවිත කාලය පුරාවට ප්‍රාණඝාත නොකළ බව සත්‍ය නම් නැගණිය ඔබ සුවපත් වෙන්න කියලා ගිහිල්ලා අදිෂ්ඨාන කරන්න. ස්වාමීනි එහෙම වුණා නම් මම සම්පජාන මුසාවාදයක් කීවා. ඒ සම්පජාන මුසාවාද කියලා කියන්නේ මොනවටද? දැන බොරු කියනවා. බොරුවක් බව දන්නවා. දැනගෙන බොරු කියනවා. සම්පජාන මුසාවාද. එමුනම් මම ඉපදිච්ච දවසේ ඉඳලා අද වෙනකම් ප්‍රාණඝාත නොකළා නෙවෙයි දහස් ගණන් මිනිස්සු මරුපු එකමනේ මං කළේ. අන්නේ වෙලාවේ නැවත වතාවක් භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේට උගන්වනවා ආර්ය જાතියේ උපන්නදා පටන් මම ප්‍රාණඝාතයක් නොකළ බව සත්‍ය නම් නැගණිය ඒ සත්‍යානුභව බලයෙන් ඔබ සුවපත් වේවා. එහෙමනම් ඇයට සුවයක් නෙදුන්නේ. ඒක වෙදකමක් හා සමානයි. එහෙමනම් මේ එක්විසි අනේසනයක්ද කෙරුණේ? ලෞතර භාග්‍යතුන් වහන්සේ එහෙම වෙන්න දෙන්නේ අනුකම්පාව පෙරදරි කරගත්ත සෝයක් ලබා දෙන්න භාග්‍යතුන් වහන්සේ මේ ආශිර්වාදය පිහිටවන්නේ. ඒක එදා ඒකාන්තාවට විතරද නැහැ පින්නතුනි. බුද්ධ ශාසනය ඉවර වෙයි වසර ගණනාවක් ගෙවිලා. නමුත් මහා කල්පයක් පුරාවට මේ අඟුලිමාල පිරිතේ බල පිහිටනවා. බුද්ධ ශාසනය නැතත් යම් කෙනෙක් යම් සීලයක පිහිටලා හරියට වචන උච්චාරණය කළ අඟුලිමාල පිරිතෙන් ආශිර්වාද කරනවා නම් ඒ ආශිර්වාදයේ එදාටත් එහෙමම තියෙනවා. එහෙනම් එතන කිසි අනේසනයක් එහෙම වුණා එහෙම නෙවෙයි. ඊළඟට ප්‍රතිසන්නිශ්‍රිත සීලය පිළිබඳව සඳහන් කරනවා. සිව්පසේ පිළිබඳව. වැරදි පිළිපැදීම. නැත්නම් වැරදි ප්‍රතිවේක්ෂා නොකිරීම සිව්පසේ. භාග්‍යතුන් වහන්සේ සිව්පසේ වළඳන්න කිව්වේ ප්‍රතිවේක්ෂා කරලා. ඒක සිහිපත් කරලා සිහියෙන් ආවර්ජනය කරලා. චීවරේ පොරවන කොටත් එහෙමයි. මට මොකටද මේ සිවුර? මේ සිවුර ඇඟ ලස්සන වෙන්නද? බලන ඉන්න කෙනාට ලස්සනට පේන්නද? ලස්සනට පේන්න නම් මේක මෙහෙම කෑලි කපන්නේ නැහැ. කෑලි කැපියේ ලස්සන නැති වෙන්නේ. මම මේක පොරවන්නේ සීතෙන් ආරක්ෂා වෙන්න. පින්නෙන් ආරක්ෂා වෙන්න. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න. මේ මාර්ගයේ ගමන් කරන්න මගේ කය ආරක්ෂා වෙන්න ඕන නිසා මේ සිවුර පොරවනවා මිසක් කාටවත් ලස්සන පේන්න පොරවනවා එහෙම නෙවෙයි. මේ පින්නපාතේ ශරීර ශක්තිය වැඩෙන්න, ශරීරයේ රුව ලස්සන වැඩෙන්න, ශරීර මදේ වැඩි වෙන්න නෙමෙයි. නවද වාය, නමදාය, නමණ්ඩනාය ආදී වශයෙන් පැහැදිලි කළේ. එහෙනම් මේ ආහාරය මොකටද? මේ බ්‍රහ්මචර්ය වූ සීලය සම්පූර්ණ කර ගැනීමට මේ කය පවත්වා ගැනීම සඳහා පවණ මේ ආහාරය මට හේතු වෙන්න ඕනේ. ප්‍රතිවේක්ෂා කරන්න කියලා දේශනා කළා. ගිලාන ප්‍රත්‍යයත් එහෙමයි. යහනත් එහෙමයි. සැපට සැතපෙන්න එහෙම යහනක් නෙවෙයි. මට මේ යහන අවශ්‍ය මේ කාර්ය කර ගැනීම සඳහා. සමහරලාට සත්තු සර්පයෝ ඉන්න තැනක වෙන්න පුළුවන්. ඒ නිසා
ආරක්ෂා වීම උදෙසා මේ යහන්නේ. නිසා සඳහන් කළා ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ කියන ප්‍රතිසන්නිශ්‍රිත සීලය කියලා. එහෙනම් මෙතන සඳහන් කරනවා එසේ හේයින් තෙපි ප්‍රාතිමෝක්ෂ සංවරාදී සිව්බිම්හි සිල් පුරව සෙමරමු ආවාලදියේ සෙයින් හැම කල්හි සීලය ආරක්ෂා කළහ. මෙන්න මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය මනාව සම්පූර්ණ කරන්න කෙසේ ඒ සීල් ආරක්ෂා කරන්නද සෙමරමුවා තමන්ගේ වලිගය යම්සේ රැක්කාද එසේයින් සීල් ආරක්ෂා කරන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න.